මැද පෙරදිග යුද උණුසුම දිනෙන් දින වැඩිවීම පවතින මොහොතක ලෝකයේ අවධානයෙන් සිටින තීරණාත්මක සිදුවීමක් මේ මොහොතේ ජාත්‍යන්තර කලබමින් සිටිනවා. ඒ එක්සත් ජනපදයේ දැවැන්තම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ඒබ්‍රහම් ලින්කන් නැව ඕමාන් මුහුදෙන් ඉවත් වී ඉන්දියානු සාගර කලාපයට ගමන් කරමින් පවතින බව ජාත්‍යන්තර වාර්තා තහවුරු කරනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාව ඔස්සේ මෙම නාවික ගමනාගමන සිදුවන බැවින් කලාපීය දේශපාලනයටද දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයක් මින් උදා වෙනවා. අතර මේ සරල නාවික ගමන් මාරුවක්ද නැත්නම් තිරය පිටුපස සිදුවන විශාල යුද සලස්මක පූර්ව සංඥාවක් යනුවෙන් මහත් අභිරහසක් තබමින් මෙම නෞකාව ඉරාන යුද භූමියෙන් ඉවත් වෙමින් තියෙනවා. නිල වශයෙන් හේතුව ප්‍රකාශයට පත් කර නොමැති වුවද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය උපාය මාර්ගික නැවත ස්ථානගත කිරීමක් බවයි. මැද පෙරදිග පුරා අඛණ්ඩ හමුදා ක්‍රියාකාරකම් ගුවන් ප්‍රහාර සහ බුද්ධි මෙහෙයුම් අතරතුර සිදුවන මෙම පියවර කලාපයේ නව යුද අවධියකට ඇතුළු වීම පවතින බවට පැහැදිලි සංඥාවක්. පෙනෙන්නට ඇද්දේට වඩා තිරය පිටුපස සිදුවන්නේ 100 ගුණයකට වඩා වැඩි දේශපාලන යුද සෙල්ලම බව සම්පූර්ණයෙන් පැහැදිලි. දැනට පවතින සංඥා අනුව ඉරානයට එරෙහි ඍජු ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය తాවකාලිකව හෝ ස්ථිරවම ඇමරිකානු ආරක්ෂක අංශ අවසානයේ අවධාරණය කරමින් සිටින්නේ මේ සියලු සිදුවීම් කොහොම සිදු වුණත් පැය කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනෑම කලාපයකට උපරිම ප්‍රහාරක ශක්තියක් ඇදීමට තමන් සම්පූර්ණ සූදානම් බවයි. ඉරානය සමග පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඇමරිකානු එක්සත් ජනපද මැද පෙරදිග කලාපයට අමතර අතිනවීන යුද නෞකා සහ ගුවන් යානා යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මිසයිල ප්‍රහාරක නෞකාවක් කරන ඩෙල්බර්ට් ඩී බ්ලැක් යාත්‍රාව මැද පෙරදිග මෙහෙයුම් වලට මේ මොහොත වීමටත් එක් වෙලා තියෙනවා. ඔත්තු බැලීමේ කටයුතු සඳහා රිවර්ඩ් ජොයින්ට් වර්ගයේ අතිනවීන ගුවන් යානයක්ද යොදවා තිබෙනවා. මේ වනට ඇමරිකානු නාවික හමුදාව සතු යුද නෞකා 10ක් මැද පෙරදිග කලාපයේ ස්ථානගත කර ඇති බවට බුද්ධ්‍යංශ වාර්තා කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කරන්නේ කලාපයේ ආරක්ෂාව සහ බුද්ධ තොරතුරු රැස් කිරීම කටයුතු මේ වන විටත් ඒ හරහා තවදුරටත් ශක්තිමත් වන බවයි. ඉතින් මේ අතර ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි උපරිම යුද සූදානමකින් පවතිනවායි ප්‍රකාශ කර තිබෙනවා. ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ ඇමරිකාව හෝ එහි මිතුරන් කිසියම් වැරදි පියවරක් ගතහොත් එය ඔවුන්ගේ ආරක්ෂා පමණක් නොව සමස්ත කලාපයේ දේශපාලන යුද ස්ථාරත්වයට දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.